අද මැයි මාසේ 30 වෙනිදා. ඒ කියන්නේ වෙසක් පොහොය සමරන දවස. මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න නම් ටිකක් දවසයයි. මං හිතුවා ඔයාලට අද අපි වෙසක් දවසේ කොහෙද ගියේ කියලා චුට්ටක් පෙන්නන්න. ඉතින් ඔයගොල්ලෝ වෙසක් දවසට මොකද කරේ? කොයි හරි ගියාද අලුත් තැනක් බලන්න? ඉතින් අපි හිතුවා මුලින්ම දෝව පන්සලට ගියොත් හොඳයි කියලා. මොකද අපි ගොඩාක් කාලෙකින් තමයි මේ දෝව පන්සලට යන්නේ. අපි බලමු කොහොමද කියලා දෝව පන්සලේ තත්ත්වය අද නේද? එහෙනම් එන්නකෝ මාත් එක්ක. අපි තව ගමන් දෙකක් යන්න හිතන් ඉන්නවා. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න අනිවාර්යෙන්. අපිට පොඩි බඩගින්නකුත් ආවා. ඉතින් අපිට කන්න කඩවල් මුකුත් නැහනේ. ඒ වගේම තමයි අපිට දන්සල් වල පොලෙම ඉන්නත් බෑනේ. ඒක නිසා හිතුවා පීසා හට් එකටවත් ගිහිල්ලා මොන හරි පොඩ්ඩක් කාලා අපි ආයෙත් ගමන පටන් ගත්තා. ඔන්න අපි දැන් දව පන්සලට ඇවිල්ලා ඉන්නේ. ඔන්න ඔයාලා බණ්ඩාරවෙල පැත්ත යනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි මේ දොව පන්සල කියලා කියන්නේ. ඒ වගේම තමයි ඌව පළාතේ සැඟවුණු හරිම දර්ශනීය ඒ වගේම තමයි අద్භූත ඉතිහාසයකට උරුමකම් කියන අපූර්ව පින්බිමක් තමයි මේ බණ්ඩාරවෙල පිහිටලා තියෙන දෝව රජමා විහාරය. බණ්ඩාරවෙල බතුල්ල ප්‍රධාන පාරේ ගමන් කරනකොට හමුවන මේ පන්සල වසර 2000කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි වලගම්බා රජතුමා සතුරන්ගෙන් බේරිලා සැඟවිලා හිටපු තවත් එක සුවිශේෂී ස්ථානයක් විදිහට තමයි මේ දෝව විහාරය හඳුන්වන්නේ. රජතුමාගේ ප්‍රධානත්වයෙන් මේ විහාරයේ ඉදුණු බව තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් අද පන්සලේ ගොඩාක් සෙනග ඉන්නවා. අද වෙසක් පොය දවස නිසා සෙනග වැඩි. ඉතින් අපි බලමු අද තත්ත්වය කොහොමද කියලා. ඔයාලා දන්නවද මේ පන්සලේ තියෙන සුවිශේෂම දේ මොකක්ද කියලා? ඒ තමයි මහා කළුගලක නෙලා තියෙන අඩි 38ක් උස මේ හිටි පිළිම වහන්සේ. හිටි බුදු පිළිම වහන්සේ තමයි ඔයාලට මේ දැන් දකින්න ලැබෙන්නේ. හැබැයි මේ පිළිමය සම්පූර්ණයෙන්ම නිම කරලා නැහැ. වලගම්බ රජතුමාට මේ ස්ථානෙන් හදිසියෙම පිට වෙලා යන්න සිද්ධ වෙච්ච නිසා මේකේ වැඩ කටයුතු අතරමඟ නතර වුණ බව තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. දැන් ඔයාලට පේන්නේ අපි කළුගලේ ඉඳලා ඈත බලද්දී අපිට පේන විදිහ. බලන්නකො මේ පන්සලේ තියෙන බෝධීන් වහන්සේ පිහිටලා තියෙන තැන. ඒ වගේ විහාර මන්දිරයත් මේ අවටම තමයි තියෙන්නේ. අපි දැන් යන්න හදන්නේ විහාර මන්දිරයට. මේ විහාරයට පිවිසුනහම අපිට දකින්න පුළුවන් කම තියෙනවා ලස්සන චිත්‍ර. මේ චිත්‍ර ඔක්කොම වගේ මහනුවරට තමයි අයිති වෙලා තියෙන්නේ. මේවා හරියම අලංකාරයි. ජාතක කතා තම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ ගුහාවේ ඇතුලේ තවත් රහසක් තියෙනවා හැංගිලා. ඒ රහස මම ඔයාලට කලින් කිව්ව මතකද දන්නේ නැහැ.
ඒ තමයි රජතුමාට හදිසියකදී පැනල යන්න සකස් කරලා තියෙන අద్භූත රහස් සුමගක් මේ පන්සලේ පිහිටලා තියෙනවා. ඉතින් මේ සමහරක් ජනතාව කියන විදිහට නම් මේ උමග රාවණ ඇල්ල දක්වාම විහිදෙන බව තමයි මේකේ මතයක් විදිහට සඳහන් වෙන්නේ. හැබැයි අපි දන්නේ ඇත්තටම කොහොමද කියලා. අපි බලමු මේ උමගට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියලා. චිත්‍ර විෂයට, පුරාවිද්‍යාවට සහ ඉතිහාසයට වගේ විෂයන් වලට උනන්දුවක් දක්වන ලොකු පොඩි හැමෝටම ගොඩක් වැදගත් සිද්ධාස්ථානයක් තමයි මේ දෝව රජමහා විහාරය. මේ දෝව රජමහා විහාරයේ චිත්‍ර අයිති වෙන්නේ මහනුවර කලා සම්ප්‍රදායට. මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ ස්වභාවික ශාකසාර සහ ගල් වර්ග කුඩු කරලා හදාගත්ත දේශීය වර්ණ භාවිතයෙන් තමයි මේකේ චිත්‍ර ඇඳලා තියෙන්නේ. මේ චිත්‍ර තාමත් ඒ විදිහටම තියෙනවා. මොකද මේ ගුහාව ඇතුලේ තෙතමනය වගේ තියෙන නිසා මේ චිත්‍රවල තියෙන වර්ණ වෙනස් වෙන්නේ නැතුව ඒ විදිහටම පවතින බවක් තමයි අපිට පේන්න තියෙන්නේ. මේ පන්සලේ විහාරගෙහි ලෙන් විහාරයේ සිවිලිම දෙස බැලුවාම ඔයාලට දකින්න පුළුවන් සුවිශේෂීම චිත්‍රය තමයි ඇත්ගොන් මල කියන අద్භූත චිත්‍රය. එක පැත්තකින් බැලුවාම ඇතකුගේ හිසකුත් අනෙක් පැත්තෙන් බැලුවාම ගොනෙකුගේ හිසකුත් පෙනෙන පරිදි අපූර්වට මේ චිත්‍රය නිර්මාණය කරලා තියෙනවා. ඉතින් බලන්නකො අපි දන්නේ නැති ගොඩක් දේවල් මේ බිත්තිවල චිත්‍ර කතා පුවත් විදිහට ඇඳලා තියෙනවා. ඉතින් අපි නිකාම බලන් යනට වඩා හොඳ නැද්ද? මේ ගැන අපි දැනගෙන බලන් යන එක. ඔන්න අපි දැන් මේ යන්නේ අර අපි කියපු රහස් උමග පිහිටලා තියෙන තැනට. අද වෙද්දි මේ රහස් උමගේ කාටේ කියන්නේ ద్వාරය පිහිටලා තියෙන්නේ ලෙන් විහාරයේ ඇතුලේ ප්‍රධාන බුදු පිළිම වහන්සේ පිටුපසට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. අතීතයේදී මේ උමග ඇතුළට ගියපු සමහර මිනිස්සු අතුරුදහන් වුණා කියලා සඳහන් වෙනවා. උමග ඇතුලේ විෂ වායුන් ඒ වගේම තමයි අඳුර තියෙන නිසා මේක නිදන් වශ තියෙන බවටත් විශ්වාසයක් තියෙනවා. ඒක නිසාම ආරක්ෂිත හේතුන් මත මේක වර්තමානයේ වෙද්දී උමං කට කොන්ක්‍රීට් දාලා සම්පූර්ණයෙන්ම වහලා සීල් කරලා ආරක්ෂිත යකඩ දොරක් දාලා තමයි තියෙන්නේ. ඒක නිසා දැන් කාටවත් මේක ඇතුළට යන්න බෑ. මේ ඔයාලට පේන්නේ දෝව රජමහා විහාරයේ පිටුපසින්. ඒ කියන්නේ විහාර භූමියට පහළින් ගලා බසින බදුලුවයට සම්බන්ධ වෙලා තියෙන කුබල් වෙල ඔය. එහෙම නැත්නම් දෝව දොළ පාර තමයි මේ තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ දොළ පාර පන්සල සීමාවෙන් ගලාගෙන යන තැන කුඩා දිය ඇල්ලක් සහ සුන්දර දිය සුලියක් තියෙන. කියන්නේ දිය වලක් නිර්මාණය වෙලා තියෙනවා. මේකේ ප්‍රදේශවාසීන් කියන්නේ දෝව දොලේ දිය ඇල්ල. එහෙම නැත්නම් දෝව ඇල්ල කියලා තමයි සඳහන් කරන්නේ. මේ දිය ඇල්ලත් එක්ක රහස් උමගේ කතාවත් එනවා එළියට. ඒ කියන්නේ මේ වලගම්බ රජතුමා සතුරන්ගෙන් බේරෙන්න හදපු දෝව පන්සලේ තියෙන රහස් උමග ගමන් කරන්නේ මේ පන්සල පිටපස්සේ තියෙන දොළපාර සහ කුඩා දිය ඇල්ල යටින් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම තමයි දුන්හිඳ ඇල්ලේ ආරම්භයත් මේ දෝව පන්සල ළඟින් ගලා යන මේ දියපාරෙන් තමයි ආරම්භ වෙන්නේ කියලා තමයි හිතන්නේ. ඒකනේ නමුනුකුල කන්දෙන් එන ජල ධාරාව සමග එකතු වෙලා තමයි ලංකාවේ මේ ප්‍රසිද්ධම දුන්හිඳ දිය ඇල්ලත් නිර්මාණය කරලා තියෙන්නේ. යාළුවනේ ගැමියන් කියන විදිහට මේ උමග ඇතුලේ තියෙන නිදන් වස්තු රකින්න අදටත් ජීවමාන නාගරාජයෙක් මේක සැරිසරනවා කියලා තමයි කියන්නේ. මේ වගේ අභිරහස්තන් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මේ ලෙන් විහාරය ඇතුළට ගියාම අපිට දැනෙන්නේ හරියට කාලය හරහා අතීතයට ගියා වගේ හැඟීමක්. ඉතින් ඇත්තටම මේ ඓතිහාසික වටිනාකමකින් යුක්ත මේ දෝව රජමහා විහාරය අනිවාර්යෙන් ඔයාලා බණ්ඩාරවෙල පැත්තට આવොත් බලන්න එන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ ඇල්ල වැල්ලවායේ පාර කියන්නේ බලන්න ලස්සන වටපිටාවක් තිබ්බට ඉතාමත් අනුතරදායක බෑවුම් ඒ වගේම තියුණු වංගු තියෙන පාරක්. ඉතින් මීට පෙර ඔයාලට මතකද දන්නේ 2025 සැප්තැම්බර් 4 වෙනිදා තංගල්ලේ ඉඳලා නුවරඑළිය විනෝද චාරිකාවකට ගිහිල්ලා ආපසු එද්දී තංගල් නගර සභා සේවක පිරිස අරන් ගියපු බස් රථයක් ඇල්ල වැල්වායේ මාර්ගයේ 24/6 බෝක්කුවේ ප්‍රපාතයකට පෙරලිලා අනතුරක් සිද්ධ වුණා. ඉතින් අපි දැන් මේ යන්නේත් ඒ පාරේ.
බලන්නකො කොච්චර ලොකු ප්‍රපාතයක්ද තියෙන්නේ කියලා එහා පැත්තේ. ඉතින් මට මේ පාරෙන් යද්දී ඒ සිද්ධ වෙච්ච බිහිසුණු අනතුරත් මතක් වුණා. අතට අපි පාරේ නැවැත්තුවේ නෑ ආයිනේ. අපි නිකන් බලාගෙන තමයි ගියේ. දැන් එතන ආරක්ෂිතව බැඳලා තියෙනවා. ඒ වුණාට ඉතින් අනතුරක් කියන දෙක මොන වෙලාවෙ වේද දන්නේ නෑ නේද? මේ තියෙන්නේ ඒ අනතුර සිද්ධ වෙච්ච තැන මං හිතන්නේ මට මතක විදිහට. මොකද මේ ස්ථානේ තමයි මේ වගේ ආරක්ෂිතව දාලා තියෙන්නේ, පස් දාලා එතන හදලා තියෙන්නේ. ඉතින් ආයේ මේ වගේ දෙයක් සිදු නොවෙන්න අපි හැමෝම වග බලා ගන්න ඕනේ. සමහර ලාවට අපි හිතන්නේ නැති විදිහට සමහරක් දේවල් වෙන්න පුළුවන්. ඉතින් අනුතුරුදායක දේවල් හැමතැනම තියෙනවා. අපි දැනගන්න ඕනේ පුළුවන් තරම් පරිස්සමෙන් රියදාවනය කරන්න. යාළුවනේ ඇල වැල්ලවාය පාර ගමන් කරන ඕනෑම කෙනෙක්ගේ නෙත සිත එකපාරම ඇදපැත් තබා ගන්නා පාරේ අයිනෙම පිහිටලා තියෙන අපූර්ව දියැලක් තමයි මේ බලන්න කොච්චර තේජවන්ත විදිහට කඩන් හැලනවද කියලා. මේක තමයි ලංකාවේ සුවිශේෂීම ඉතිහාසයකට උරුමකම් කියන රාවණ ඇල්ල. මේ දියැලට රාවණ ඇල්ල කියන නම හැදුනේ නිකම්ම නෙමෙයි. රාවණා කියන නම කියද්දිම මතක් වෙන්නේ රාවණා රජතුමාව. ජනප්‍රවාදයේ කියන විදිහට නම් රාවණා රජතුමා ඉන්දියාවෙන් පැහැරගෙන ආපු සීතා දේවියව සංගවා තැබුවේ මේ දියැල්ල අසල පිහිටලා තියෙන රාවණා ගුහාව ඇතුලේ කියලා තමයි කියන්නේ. ඒ වගේම සීතා දේවිය නෑවේ මේ දියැල්ලෙන් ලැබෙන පිරිසුදු වතුරෙන් කියලාත් මතයක් තියෙනවා. හැබැයි යාළුවනේ පාර අයිනේ තිබුණට මේ දියැල්ලට ළඟට යනකොට ලොකු අනුතුරු ඇඟවීමක් කරන්න ඕනේ. මොකද මෙතන තියෙන ගල් අධික ලෙස ලිස්සන සුළුයි. ඒ වගේම තමයි කඳු වලට වහිනකොට සමහර ලාවට වතුර මට්ටම එකපාරට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆ්ලෑෂ් ෆ්ලඩ් එකක් වෙන්න පුළුවන්. ඒකනේ මීට පෙරත් මේ වගේ මෙතන නාන්න ගිය දේශීය වගේ විදේශීය සංචාරකයන් ගොඩක් වෙලාට ජීවිතාක්ෂයට පත්ලා තියෙනවා. මේ පාලමුඩට වෙලා මේකේ ලස්සන බලනවා මිසක් අනාරක්ෂිත විදිහට මේ දියැල උඩට නගින්න හරි නාන්න හරි යන්න එපා කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් ඔයාලටත් මේ එක්ස්පීරියන්ස් එක ලැබිලා ඇති මේ ඇල්ල වැල්ලවාය පාරේ යන එන කෙනෙක් නම් ඉතින් ඔයාලට මතකද දොව පන්සලේ අර උමගක් තිබ්බේ? ඒ උමගත් අවසන් වෙන්නේ මේ දියැල්ල ළඟින් කියලා මං කිව්ව මතකද? ඉතින් බලන්නකෝ මේක කොච්චරනම් දුරට විහිදෙන උමගක් වෙන්නේ නැතිද කියලා. ඒක හැබැයි ජනප්‍රවාදයක් විතරයි. අපි හරියටම දන්නේ නැහැ මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද කියලා. ඉතින් රාවණ ඇල්ල වලට පස්සේ අපි තවත් තැන් කීපයකට ගියා. ඉතින් අපි ඒ ටික තව වීඩියෝ එකකින් මම ගේන්න සූදානම්ෙන් ඉන්නවා. මොකද මේ වීඩියෝ ගොඩක් දිග් වෙන නිසා අපි බලමු ඊට පස්සේ අපි තව මොනවද තැන් බලන්න ගියේ කියලා. ඉතින් මම අනිවාර්යයෙන්ම දෙවෙනි වීඩියෝ එක ගේනවා. ඒකත් අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක බලලා ඔයාලගේ කමෙන්ට්ස් මට අනිවාර්යෙන් කියන්න. ලයික් කරන්න ඔයගොල්ලෝ මේ වීඩියෝ කැමති නම්. ඉතින් මං ගිහිල්ලා එන්නම්. ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් හමු වෙමු. හැමෝටම සුබම සුබ දවසක්.